හෙලෝ ළමයි ඔන්න එහෙනම් මේ පාර මම යන්න හදන්නේ ලස්සනම පැත්තකට. ඉතින් මීරිගමින් තමයි මේ ගමන පටන් ගත්තේ. රෑ 10 මාරට තමයි මේ ට්‍රේන් එක තිබ්බේ මීරිගමින්. කෙලිම ට්‍රින්කෝල්ලට යන්නේ. මයි බන්ටියයි දෙන්නම ගියා ඉතින් මේ ගමන. ඉතින් රෑ එහෙම අපි නිදාගත්තා. ඉතින් රෑ මොකුත් පේන්නේ නැති නිසා ඉතින් උදේම නැගිටිනකොට මෙන්න මේ වගේ ලස්සන වයිබ් එකකින් තමයි මේ දවස් පටන් ගත්තේ. ඉතින් ට්‍රේන් එකේ ඉන්න ලොකු හේතුවක් තමයි මෙන්න මේ දේවල් බලන්න ඕන කියන එක හිතුණා. ඉතින් මාරම වයිබ් එකක් තියෙනවා, මාරම ලස්සනයි. ඉතින් බලාගෙන ඉන්න හිතන ට්‍රේන් එකේ යනකොට ඒ ෆීලිං එක මාරයි. ළමයි එහෙනම් පුරා කියලා අපි ට්‍රින්කෝලට ආවා. ට්‍රින්කෝලින් මන්නකොට මගේ යාළුවා සාලි ඇවිල්ලා හිටියා. ඉතින් අපිව ගන්න. ඉතින් ළමයි අපි එහෙමම ගිහිල්ලා වොෂ් එකක් දාලා උදේට කාලා රිෆ්‍රෙෂ් වෙලා අපි ගියා අපේ චූටි නංගිගේ ට්‍රින්කෝ. ඉතින් අපි ගියා එයා බලන්න. හලෝ ඔන්න ඉතින් අපි ට්‍රින්කෝ ආපුලාගේ අපේ චූටි නංගිනේ ට්‍රින්කෝ කැම්පස් එකේ එයාට බඩුවයක් දෙන්නත් එක්ක අපි ආව කැම්පස් එක ගාවට. එයාම බඩු ටික දීලා අපි කොහෙද යන්නේ? අපි යනවා කන්‍යා. රුවත්‍රලින් බලන්න කන්‍යා යනවා. එහෙනම් අපි යමු ඊළඟට කන්‍යා. නේනවා වන්නිලා මේ ආවා. හලෝ ඔන්න නම් අපි දැන් ඉන්නේ කන්‍යාවල. අපි යනවා උණු වතුර ලිං බලන්න. ඉතින් අපි යන ගම හරි මෙහි ඇත්තටම මේ මා රස්නේ මේ මාස ගානකින් වැහලා නැහැ කිව්වනේ. මාස ගානකින් වැහලා නැහැ. පිච්චි යන්නේ පිච්චි. ගිහලා බලමු. ඉතින් මේ ගමේ කට්ටිය කියන කතාවක් තියෙනවා. ඒ තමයි ආවනා රජුගේ අම්මා නැති වෙච්ච වෙලාවේ එයාගේ අවමංගල්‍යයට දුරිනට ආපු වෙලාවේ ශ්‍රී විෂ්ණු දෙවියෝ අම්මා නැති වෙලා නැහැ කියලා දුරුවක් කියලා එයා අත තියලා මවපු ලින්හත තමයිලු ඔය තියෙන්නේ කියලා ගමේ අය කියනවා. ඔන්න ළමයි උණු වතුර ලිං වලට ඇවිල්ලා තියෙන්නේ. බං කාසි දාලා මේගොල්ලෝ එහෙම මේක නම් ලොකු ප්‍රශ්නයක් නැහැ. මේක බලන්න. වැඩි උඩලා වෙදිනා. ලොකු ප්‍රශ්නයක් නැහැ ඉතින්. මේක තමයි ටිකක් රස්නේ. මෙන්න මේක තමයි චුට්ටක් හරි රස්නේ. අනිත් ඒවා ලොකු රස්නයක් නැහැ. ජනබා ඉතින් අපි දැන් යනවා තව තැනකට. ඒ යන්න ඉස්සෙල්ලා මෙහි ලැබීමක් තියෙනවා. ඒ තමයි තල්. අපි යමු ඉතින් තල් බීම එකක් බෝ. ළමයි මේ මෙන්න තියෙනවා තල් චොකලට්. අපි කාලා බලමු. මගේ ෆස්ට් ටයිම් තමයි මම තල් එකක් බිව්වේ. ඉතින් ලොකු රසක් තිබ්බේ නැහැ. ඒත් කුරුම්බ වගේ රහක් තමයි මට තල් වල දැනුනේ. ඊට පස්සේ අපි ගියා මාබල් බීච් එකට. ඉතින් මේ මාබල් බීච් එකට යන ගමන් අපි
මාරම ලස්සනයි ළමයි මෙතන. හලෝ ඔන්න එහෙනම් අපි ඊළඟට හාහාපුරා කියලා අපි ආවා කොහෙද? මාබල් බීච්. අපි දැන් ඉන්නේ මාබල් බීච් එකේ. ඉතින් මේ ළමයි එදාම රෑ ස්ටාෆිෂ් කෙනෙක් හම්බුණා අපේ බන්ටි අයියට. ඉතින් අපි රෑ බීච් එකේ හිටියා ටිකක් රෑ වෙනකම්. ඒවල තමයි එයාට මෙයාව හම්බ වුණේ. ඉතින් අපි යාව එහෙමම යවුවා. ඔන්න එහෙනම් අපේ දෙවෙනි දවස මෙන්න මෙතන තමයි ගත කරේ. ඉතින් මෙතනත් මාරම ලස්සනයි, මාරම රිලැක්ස්. අපි මෙතන කෑම හදාගෙන කෑවා, නෑවා. ඉතින් මම ගොඩාක් වීඩියෝ මේ පාර ගත්තේ නැහැ. මොකද මට මගේ මයින්ඩ් එක රිලැක්ස් කරගන්න ඕන නිසා තමයි මම මේ ගමනක් ගියේ. ඒ හින්දා ළමයි ඉතින් මම ලොකුවට මේ පාර වීඩියෝ කරේ නැහැ. පොඩ්ඩක් මම රිලැක්ස් එකේ හිටියා.